සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා share කරලා මට දෙන support එකට මම ඔයාලට ගොඩාක් ස්තුතියි කියලාත් මේ වෙලාවේ කියනවා. එහෙනම් අපි යමුද අපේ වත්ත වටේ චුට්ටක් ඇවිදලා එන්න පොඩි රවුමක්. ඉතින් ඒ වත්ත වටේ අපි රවුමක් ඇවිදලා එන ගමන් මම ඔයාලට වැදගත් වෙන කරුණු ටිකක් කියන්න තමයි අද ආවේ. එහෙනම් අපි ඉස්සලාම යමුකෝ අපේ වත්තේ පොඩි රවුමක් ගහන්න. ඉතින් මගේ සල්ලි ගස් ටික පෙන්වන්න තමයි මම මේ ඔයාලට හදන්නේ. ඊට පස්සේ ඔයාලත් ඔයාලගේ වත්තේ මම වගේ සල්ලි ගස් ටිකක් වවා ගන්නී කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔහොම වත්ත වටේ රවුමක් ගිහින් එනකොට ගේ ඇතුළට රුපියල් 1000ක් 2000ක් විතර අරන් එන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති ඇති ඒ ක්‍රමයේ දැනගන්න. ඒ හින්දා මාත් එක්ක දැන් යන්න ලෑස්ති වෙමු වත්ත වටේ චූටි රවුමක්. ඉතින් මට මේ සල්ලි ගස් ටික වවලා දීපු අයිතිකාරයා තමයි ඔයාලට මේ පේන්න ඉන්නේ. එයා ඔන්න ඔහොම තමයි නිවාඩු දවස්වලට ගෙදර ඉඳගෙන මේ සල්ලි ගස් වවන්න මහන්සි වෙන්නේ. ඔන්න ඔයාලා දකින්නේ ආව තමයි. ඇත්තටම කියනවා නම් ළමයි උදේට කුස්සියේ වැඩ ටික ඉවර කරලා එයාලව රැකියාවල් වලට පිටත් කරලා ළමයිව ඉස්කෝලේ යවලා එහෙම මම එන්නේ මගේ මේ වත්ත වටේ පුංචි රවුමක් දාන්න. ඉතින් ඒක ලොකු සැනසීමක් සතුටක් වගේම පුංචි අභිමානයක් එහෙම තියෙනවා මේ වත්ත වටේ යන පොඩි රවුමේදී. ඒ වගේම තමයි අතටත් ලැබෙන්නේ පුදුම තරම් ශක්තියක් මුදල් වලින්. ඒ කියන්නේ ඔයාලා දන්නවා මගේ ග්‍රොසරි shopping videos බලන ඔයාලා හැමෝම දන්නවා මම ග්‍රොසරිස් වලට ගොඩාක් අඩු මුදලක් තමයි තියලා තියෙන්නේ. මම ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි තොග බඩු කඩෙන් ගේන්නේ. ඊට පස්සේ එළවලු පළතුරු එහෙම මට මේ වත්තෙන්ම තමයි ගන්න තියෙන්නේ. ඒක නිසා තමයි මම ඒකට මිල ගණන් අයින් කරන්නේ නැත්තේ. ඔන්න ඔය සල්ලි ගස් වලින් කඩන සල්ලි තමයි ඔයාලා ඔය දකින්නේ. ඉතින් නිවසේ පරිභෝජනයට වගේම වටේ ඉන්න හිතවත් අයටත් මම මේවා දෙනවා. ඊට පස්සේ අතේ සල්ලි නැති වුනහම මම කඩවල වලටත් මේ දේවල් දානවා. ඉතින් අද කාලේ වසවිස නැති දෙයක් ගන්න ඕන කෙනෙක් කැමතියි. ඉතින් ඒ හින්දා වත්තකින් දෙයක් කඩාගෙන ගියහම ඒකට ඉහළ ඉල්ලුමක් තියෙනවා පාරිභෝගිකයන්ගෙන්. ඒ වගේම තමයි අපිට නිරෝගීව ආහාර ගන්න ඕන නම් තමන්ගේ වත්තේ දෙයක් හදාගෙන ගන්න එක තමයි මං හිතන්නේ මේ කාලේ ගොඩාක්ම වැදගත් වෙන්නේ. පිළිකාවල් එතකොට හොයාගන්න බැරි ගොඩාක් ලෙඩ දුක් හැදෙන්නේ මේ විදිහට අපි කඩෙන් දේවල් ගන්න හින්දා තමයි. ඒ වගේම තමයි පර්ස් එකට ලැබෙන වාසිය මාසේ පඩියෙන් රෝලක් ගහන අපි වගේ අයට ගොඩාක් ශක්තියක් වෙන මට නම් ලොකුම හයියක් තමයි මේ වත්තෙන් ගන්න දේවල්. ඉතින් කරපිංච කොලේ ඉඳලා රම්පෙ කොලේ වෙනකම්ම කඩෙන් ගන්න ගියොතින් අපිට ලොකු මුදලක් යනවා. පර්ස් එකේ තියෙන මුදල් කොහෙට අතුරුදහන් වෙනවද කියලා ඇත්තටම හොයාගන්න බෑ. පොලකට ගියපුවාම ගත්තු දෙයක්වත් නැහැ. හැබැයි ඉතින් සල්ලි ටික ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වත්තේ හැමදේම හදාගත්තාම අපිට ඒක දැනෙන්නේ නැහැ. මොකද මේ අපේ වත්තේ හැමදේම තියෙන හින්දා. ඇත්තටම කියනවා නම් ගෙදර එක වේලක්වත් බඩකින් ඉන්න ඕනේ නැහැ. වත්තේ දෙයක් හිටව ගත්තාම පොඩි රවුමක් දාලා ආපුවාම ගෙදර ඇතුළට කන්න දෙයක් ගේන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයාලටත් මම යෝජනා කරන්නේ මං වගේ පුංචියට ගෙවත්තේ හැමදේම හදාගන්න තමන්ට කැමති වගේම තමන්ට ඇති ප්‍රමාණයට තමන් හදාගත්තාම ඉතින් ඒකේ තියෙන ප්‍රයෝජනය ඒක හිටවලම බලන්න ඕනේ ළමයි. මේ මං හිටවගෙන තියනවා වගේ මං ආයි කියන්නේ මම නෙමෙයි හිටවලා තියෙන්නේ හස්බන්ඩ්. ඉතින් මං කරන්නේ වතුර ටික දාලා එයා කියන විදියට ඉතින් පොඩ්ඩක් මේ ගස් වලට ලෙඩ දුක් හැදිලාද ඔය දේවල් බලන එක තමයි. අනිත් දේ තමයි පොඩි කැපකිරීමක් විතරයි මේ සඳහා කරන්න ඕනේ. උනන්දුව තියෙනවා නම් කැපකිරීම තියෙනවා නම් අපිට මේ විදියට වත්තක් හදාගන්න සල්ලි ඕනේ නැහැ කොහෙත්ම. ඉඩ කඩ ගොඩාක් ඕනෙත් නැහැ. මටත් ලොකු ඉඩ කඩක් තියෙන වත්තක නෙමෙයි මම ඉන්නේ. ඇත්තටම මම නාගරික පරිසරයක හැදිලා ජනගහනය වැඩි තැනක තමයි මම හැදුනේ. ඉතින් මගේ ගම් පළාත රාගම. ඉතින් හැබැයි දැන් මං ඉන්නේ නාගරික පහසුකම්ුත් තියෙන ග්‍රාම්‍ය සුන්දරත්වයේ විඳින්න පුළුවන් පැත්තක තමයි මම දැන් මේ ඉඩම අරන් ගේ හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ දෙකම විඳගෙන අතරත් ගානක් අරගෙන මම මේ විජයට ඉන්නේ හින්දා මං හිතුවා මේ දේ ඔයාලටත් ෂෙයා කරන්න ඕනේ. ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ මේ විදිහට. එතකොට ඔයාලටත් පොඩි මොටිවේෂන් එකක් එයි. මං වගේ පුංචි ගෙවත්තක් හදාගෙන පළඳාව ගන්න වගේම අතරත් පුංචි ගානක් හදාගන්න ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මගේ ගෙවත්තේ හිටවලා තියෙන්නේ මොනවද කියන එක මං ඔයාලත් එක්ක එකින් එක කියන්න යන්නේ නැහැ. මොකද මං
දන්නවා මම වගේම ඔයාලත් මේ මොනවද මේ දේවල් කියලා ඔයාලා අඳුරනවා කියලා මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ වගේ පුංචි ගෙවත්තක් හදාගත්තාම ඒකේ තියෙන වටිනාකම විතරමයි. ඉතින් ඇත්තටම පුංචි දරුවෙක්ට උනත් කන්න බොන්න දෙන්න කිසිම කරදරයක් නැහැ කිසිම හිතේ කහටක් නැතුව අපිට ඕන දෙයක් දෙන්න පුළුවන් මේ විදිහට ගෙවත්තෙන් කඩාගත්තාම. මොකද මේ එතකොට අපි දන්නවා මේකේ වසවිස මොනවත් නැහැ කියන එක. නමුත් අපි පොලෙන් ගෙනාවතින් සුපර් මාකට් එකකින් ගෙනාවතින් අපි දන්නේ නැහැ මේ දේවල් කල් තියාගන්න ගහලා තියෙන දේවල්. එතකොට මේ දේවල් වගා කරනකොට අස්වැන්න නෙලා ගන්න ගහ මොනවද පාවිච්චි කරලා තියෙන්නේ අපි කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි අපේ පසුම්බියේ තියෙන මුදල් වැඩි වශයෙන් වියදම් කරලා අපි මේ දේවල් අර ලේසියට පහසුවට අරගෙන එනවා. ඉතින් මේ විදියට පොඩ්ඩක් කාලය කැප කරගෙන ගෙදර ඉන්න ගෘහණියක් නම් අනිවාර්යයෙන්ම මේ දේවල් මේ විදියට කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා මම ස්වයං රැකියාවකුත් කරන ගමන් තමයි මේ දේවල් කරන්න කියලා. ඉතින් මගේ කෑම ව්‍යාපාරය ගැන මේ ඔයාලා හැමෝම දන්නවා මගේ YouTube නාලිකාව බලන හැමෝම. ඉතින් ඒ අතර තමයි මේ දේවල් මේ විදිහට කරගන්නේ. ඒ වගේම තමයි දැන් මම ඔයාලත් එක්ක කියන්නේ මේ දේවල් මේ විදිහට හොඳට වවාගෙන කොහොමද මේවෙන් භෝග පළඳාව ගන්න අපි මොනවද කරන්න කියලා. මම කියවනේ වසවිස කිසි දෙයක් එකතු කරන්නේ නැහැ කියලා. ඉතින් කෘමීන් සඳහා අපි කොහොඹ තෙල්, අලු, එතකොට ලුණු කැට වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව වෙන කිසි දෙයක් අපි භාවිතා කරන්නේ නැත්තම් දුම්කොළ පල් කරලා ඒවත් ස්ප්‍රේ කරනවා. ඒ දේවල් තමයි කරන්නේ. එතකොට හිටව ගන්න මේ විදිහට පොට් වල අපිට තේරිච්ච දෙයක් තමයි ඇත්තටම මේ පොළවේ හිටවනවට වඩා මේ විදිහට කොම්පෝස්ට් පොහොරවල පොට්වල හිටවුවාම පළඳාව ගන්න ඉතාම ඉක්මනින් පුළුවන්. සාර්ථක ඒ වැඩේ සිදු කරගන්න අපිට පහසුයි මේ විදිහට පොට්වල ඉඳව ගත්තාම. ඒක නිසා ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට පොට් එකක ඉඳවගෙන පළඳාව නෙලා ගන්න. ඉතින් පර්ස් එකට වගේම ඔයාලට ඇත්තටම මේ හිතටත් ගොඩාක් සතුටක් දැනෙනවා මේ විදියට ගහක ගෙඩියක් කොළයක් දැක්කහම මලක් ආවහම පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඒක වගා කරන අය දන්නවා. හැබැයි ඉතින් වගා කරන්න ලේසි නෑ. මම කලින් කිව්වා වගේ පොඩි කැපකිරීමක් ඕනේ. ඒ වගේම පොඩි කාලයක් ලබා දෙන්න ඕනේ මේ සඳහා. ඉතින් ඔයාලට පොඩි කාලයක් කැප කරගන්න පුළුවන් නම් එතකොට ආදරෙන් ගස් වලට සාතු සප්පායම් කරන්න පුළුවන් නම් එයාලත් පෙරලා අපිට මේ විදියට එයාලගේ ආදරය දක්වනවා. ඒක ඇත්තටම සබහා ධර්මයේ විසින් අපිට ලබා දීලා තියෙන දායාදයක්. අපි එකෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ කියන එකයි මට මෙතනදී කියන්න ඕනේ. ඔයාලා මේ දකින්නේ මේ දේවල් තමයි. පුංචි දරුවෙක් හදනවා වගේ තමයි පැලයක් හදනවා කියන එක. මොකද අතපත ගාලා එයාලට ලෙඩ දුක් තියෙනවද? එයාලා මොන තත්ත්වයේද ඉන්නේ? එයාලට දැන් මේ වෙනකොට දැන් වැල් යනවා නම් ඉන්න හිටවන්න ඕනේ, පන්දලමක් අරින්න ඕනේ. ඒ වගේ අපිට දෙයක් තේරෙන්න ඕනේ මේක කරගෙන යන්න. ඒ කියන්නේ අපි යාලව තේරුම් ගන්න ඕනේ දැන් මේ කාලේදී යාලට මේ දේවල් ඕනේ කියලා. ඒ වගේම කෘමීන්ගෙන් බේර ගන්න තමයි ඔය ඉටි බෑග් දාලා තියෙන්නේ. නැත්තම් අර කෘමී සතුන් විදින හින්දා ඉතින් ඉටි බෑග් දාන්න ඕනේ. ඔය වගේ පොඩි කාලයක් කැප කරලා මේක කරගෙන ගියාම අපිට අර කලින් මං කිව්වා වගේ අතට වගේම හිතටත් පුදුම වාසියක් සතුටක් තමයි දැනෙන්නේ. ඒ වගේම තමයි කියන්න ඕනේ. ඉතින් වතුර නැති කාලේ පායන කාලේ කියලා බෑ. පුළුවන් විදියට වතුර පරිස්සම් කරලා ගස් වලටත් මේ විදියට වතුර ටික දාගන්න ඕනේ. එහෙම නැත්නම් අර පායන තැනට කොච්චර සාර්ථකව වගාව කරගෙන ගියත් ගස් ටික මැරිනවා. ඉතින් එතකොට ආයේ ඒක ගොඩ දාගන්න හරිම අමාරුයි. ඉතින් කුස්සියේ ඉවත දාන වතුර එහෙම ඒ කියන්නේ හාල් වතුර, පරිප්පු වතුර, හාල් මැස්ස වතුර ඔය වගේ දේවල් එහෙම අපිට ගස් වලට දාන්න පුළුවන්. ඒවෙන් ගොඩාක් විටමින් ಜಾති හම්බ වෙනවා ගස් වලට. ඒ වගේම කොම්පෝස්ට් පොහොර මං හදාගන්න විදිය ඔයාලත් එක්ක කියන්න ඕනේ. කොම්පෝස්ට් පොහොර මං හදාගන්නේ අපි දැන් කුස්සියෙන් ඉවත දාන දේවල් මම නිකම්ම දාන්නේ නැහැ. ඒව මම වලක් කපලා බලනවා. මම වත්තේ පොඩි කොටසක් තියාගෙන ඉන්නවා වල් කපලා. එහෙම අල්ලන්න තැන් 5ක් වගේ එක තැනකම. ඉතින් ඒව සතියක් වගේ යනකොට හොඳට පොහොර වෙලා ඒ පසට ඒ පස් ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ වගා කරන්න. අනිත් එක එතකොට වත්තට බල්ලෝ එහෙම සත්තු වෙන එකත් වකිනවා අර ඉඳුල් හැමතැනම දාන්න නැති හින්දා. මොකද අපි දැන් බිම හිටවලා තියෙනවානේ කොළ වර්ග එහෙම. ඉතින් මේ මැල්ලුන් ಜಾති කනකොට අර සත්තු එහෙම ආවම මට නිකන් ඒක අපිරිසුදුයි වගේ.
කොටු කරලා තිබ්බා චූටි තැනකින් හරි පූස එහෙම රිංගනවා. ඉතින් ඒ හින්දා ඉඳුල් නැති හින්දා අපේ වත්තට එහෙම සත්තු වෙන්නේ නැහැ. එතකොට අර ඒකෙන් තියෙන හානියත් නැති වෙනවා. ඒ වගේ තමයි මම කොම්පෝස්ට් පෝර ටික හදාගන්නේ. ඊට අමතරව ඉතින් වත්ත සුද්ධ කරනකොට ඒ වත්ත සුද්ධ කරන තනකොළ කොළ රොඩු ඔක්කොම ගස් වටේට තමයි දාන්නේ. ඒවා ඊට පස්සේ ගස් වටේම මැලවිලා ගිහිල්ලා ගහට පෝරක් වෙනවා. ඉතින් මේ වගේ අමු කහ මඤ්ඤොක්කා බතල ඔය හැම දෙයක්ම වගා කරගෙන තමයි තියෙන්නේ. ඇත්තටම කඩෙන් ගිහින් කනවට වඩා ඒක ඔයාලා කරලම බලන්න ඕනේ. අපි කඩෙන් එළවලුවක් ගේනවට වඩා දැන් මඤ්ඤොක්ක වුණත් ඒ වේම ගලවලා ඒ වෙලේම අර තම්බගෙන කනකොට පුදුම කිරි රසක් තියෙන්නේ ළමයි. ඒක ඔයාලට මේ මට මෙහෙම වචනෙන් විස්තර කරන්න බෑ. ඒක ඔයාලා කරලම බලන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීම ගන්න නම් ඔයාලත් ගෙදර පුංචි ගෙවත්තක් අපි වගේ හදා ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ වගේ පුංචි ගෙවත්තක් හදාගන්න කියලා. ඊට පස්සේ ඔයාලට මේක දැනගන්න පුළුවන් වෙයි කොච්චර වටිනාකමක් වාසියක් ප්‍රයෝජනයක් මේ ගෙවත්තෙන් අපිට තියෙනවද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මඤ්ඤොක්ක එහෙම අපි දාලා තියෙන්නේ. ගේ හද කොටස ඉතුරු කරලා අපිට පුළුවන් හැම ඉඩ කඩකම වගේ මේ විදිහට මේ පරිභෝජනයේ සඳහා ගන්න පුළුවන් දේවල් අපි වගා කරගෙන තමයි තියෙන්නේ. ඔය කොච්චි නම් දැන් මගේ අවසාන කොටස් ටික තමයි යන්නේ. දැන් මම ඒක තමයි අර පුංචි කොච්චි පැල ටික දැන් ආපහු පොට්ටවල ඉඳ ගන්න ඕනේ. ඉතින් මේකෙත් පුළුවන් වුණොත් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම් ඒ කොච්චි පැල ටික ඉඳවනකොට මේ තියෙන්නේ බතල ඔය කහ බතල. ඉතින් අපේ පවුලට සෑහෙන ප්‍රමාණයට යායක්ම ওই විදිහට හදාගෙන තමයි තියෙන්නේ. කහ බතල. ඉතින් ඇත්තටම මගේ පුංචි ගෙවත්තේ පුංචි රමක් ගිහින් එනකොට රුපියල් 1000ක 2000ක විතර දෙයක් දවසට ගේ ඇතුළට අරන් එන්න පුළුවන්. ඒකෙන් බලන්නකො මාසෙට ඉතින් රොක්කු මුදලක්. ඒ කියන්නේ මාසෙට එළවලු පළතුරු සඳහා යන මුදල්, එතකොට කෙන්ච මිටියේ ඉඳලා කොළ මිටියේ ඉඳලා යන ඒ සෑම මුදලක්ම මට ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වැයෙන් මම දරුවන්ගේ අඩුපාඩු කරලා දෙනවා. එතකොට මට ආස දෙයක් ගන්නවා, හස්බන්ඩ් ඌමනා දෙයක් අරන් දෙනවා. ඉතින් ගෙදරක් වුණාම ඉතින් කරන්න වැඩ ඕන තරම් තියෙනවනේ. ඉතින් ඒ දේවල් සඳහා මට මුදල් වැය කරගන්න පුළුවන් අමතරව මේ මං ගන්න ලාභෙන්. එතකොට ඒ වගේම තමයි ඉතින් අපි මේ දේවල් කිසෙල් එහෙම විකුණලා ගන්න මුදල්. ඉතින් ඒ දේවල් වලනුත් අපිට දෙයක් කරගන්න පුළුවන්. ගෙදර පරිභෝජනයේට වගේම අල්වාසීන්ටත් දින්නාම කෙසෙල් මඤ්ඤොක්ක වගේ දේවල් ගෙදරට වැඩි. එතකොට අපි මේ දේවල් විකුණලා අපි ඒකුණුත් පුංචි මුදලක් උපයව ගන්නවා. ඒ උපයන සල්ලි වලින් අර මං කිව්වා වගේ ගෙදරට අත්‍යවශ්‍ය දේවල් අපිට ඕන දේවල් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඕන තරම් දේවල් තියෙනවා මේ දේවල් වලින් අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගෙවත්තක් මේ විදිහට හදාගත්තොත් පුදුම තරම් වාසි ගොඩාක් අපිට ගන්න පුළුවන් කියන එක තමයි මට ඔයාලට මේකෙන් කියන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඒ වගේම හොඳයි කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමන්ට ප්‍රයෝජනවත් වෙන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඉතින් ඔයාලගේ ගෙදරත් පුංචි ගෙවත්තක් හදන්න අදහසක් ආවා නම් එහෙම නැත්නම් පුංචි ගෙවත්තක් ඔයාලා එකතු වෙලා හදාගෙන තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන් යන්න ඔයාලගේ ගෙවත්තේ තියෙන්නේ මොන වගේ භෝගද කියලා. අනිත් එක තමයි යාළුවනේ මට කියන්න ඕන දෙයක් තමයි දැන් අපි හිතමුකෝ අපිට සුවන් රැකියාවක් නැහැ කියලා කරන්න. ඉතින් මේකත් හොඳ සුවන් රැකියාවක් ගෙදර ඉඳන් දරුවෝ බලාගෙන අපිට කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ දේ. ඒ වගේම අපේ මහත්තයාට අපිට සහායක් වෙන්න මං හිතනවා මේ දේ ගොඩාක් උපකාරී වෙයි කියලා. එයාගේ පීඩනය අඩු කරන්න. මොකද අද කාලේ මාසේ පඩියෙන් ජීවත් වෙන අඩු ආදායම්ලාභී මහත්තුරුන්ට ලොකු පීඩනයක් මේ කෑම බීම කියන්නේ. ඇත්තටම සමහර ගෙවල් වල පරිප්පු විතරයි කන්නේ. මොකද ඇත්තටම එළවලු වල මිල ගණන් ඉහළ නිසා. ඉතින් ඒ ප්‍රශ්න හැම දෙයකටම මේකෙන් විසඳුමක් ලැබෙනවා. පුංචි මුදලක් එහෙම උපය ගන්නත් ඉතින් පුළුවන් හින්දා ගොඩාක් වටිනවා මේ ගෙවතු වගාව කියන එක. ඉතින් ඒ හින්දා මං හිතුවේ ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනේ. ඉතින් මගේ වත්ත දැක්කහම ඔයාලටත් ආස හිතෙයි ඕගොල්ලන්ටත් ලස්සන වත්තක් හදාගන්න ඕනේ කරගන්න ඕනේ කියලා. මොකද අපිටත් එහෙම හිතෙනවා තව කෙනෙක්ගේ ධනාත්මක දෙයක් දැක්කම අපිටත් හිතෙනවා අපිත් කරලා බලන්න ඕනේ මේක ඇත්තටම වටනවා කියලා. ඉතින් ඒ වගේ පොඩි මොටිවේෂන් එකක් දෙන්න තමයි මට උවමනා කරලා තිබුණේ. ඔය තියෙන්නේ අලු කෙසෙල්. අපි නම් ඔහොම අලු කෙසෙල් ගහේම තියාගෙන තමයි ගෙඩි කඩාගෙන කන්නේ, අසල්වාසීන්ට දෙන්නේ. එතකොට විකුණනවා නම් විකුණන්නේ ඔය දේවල් කරන්නේ.
ගහ කපලා දාන්නේ අන්තිමට තමයි ගෙඩි ටික සේරම ඉවරුණාට පස්සේ. ඉතින් ඒකයි මට කියන්න ඕනලා තිබුණේ මේ දේ තියෙන වටිනාකම මෙච්චරයි කියලා අපිට මට කියන්න බෑ මේ වීඩියෝ එකෙන්. ඉතින් එතකොට වීඩියෝ එක තවත් දික් වෙනවා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වුණා නම් මම කලින් කිව්වා වගේ මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් හැමදාම මාව අහන් ඉන්න බලන් ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. මම නැවතත් වටන කියන වීඩියෝ එකකින් එනකන් ඔයාලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.